ළමයි මේ 23 22 ප්‍රශ්න දෙක සාකච්ඡා කරන්න තියෙන රචනා ප්‍රශ්න දෙක 20යි 23යි 20යි 22 ඉතින් 22 ඉතින් කොහොමද 22 හදලා 23ට එනනේ අපි ඉතින් 23ට යන් නෙවෙයි 22ට යන් 22 ගන්න දැන් මේකේ VB කොතනද තියෙන්නේ ඈ මේකේ VB කොතනද තියෙන්නේ දැන් පාඩම මතක නැත්නම් ඉතින් ප්‍රශ්න ඉතින් ඒව මගේ ප්‍රශ්න නෙමෙයි ඒක ඉතින් ඕගොල්ලන්ගේ ප්‍රශ්නයක් මට නම් ඈක ගන්න අද ඔක්කොම මතක් කරන්න මං අහන්නේ ඕගොල්ලන් කෙලිම VB කොතනද තියෙන්නේ කියලා අද VB සමාන වෙලා තියෙනවා V Z තොර අපි පන්තියේ කතා කරපු ගානේ 2022 ගානේ තියෙන වෙනස තමයි ඔන්න ඕක. දැන් ඕගොල්ලන්ට හදවල යවන ගානට වඩා විභාගෙදී දීපු ගානේ තියෙන්නේ R2 වෙනුවට අපි R1යි R2යි කියලා අපි රෙසිස්ටර් දෙකක් දැම්මා. බලන්න. පරිපතේ ඇති. R1 R2 කියලා ගිය සතියේ ඇඳපු පරිපතේ රෙසිස්ටර් දෙකක් ඇති. ඒ රෙසිස්ටර් දෙක ගාව R2 ගාව VB කියලා එකක් ලකුණු කරලත් ඇති. බලන්න පරිපතේ බලන්න. විභව බෙදන ඇඳ පරිපතේ බලන්න VB කියලා එකක් ලකුණු කරලා ඇති. VB කියලාත් ඇති. ඒකට VR2 කියලාත් ඇති. ඒකට VIN කියලාත් ඇති ඒකට. දැන්වත් දැක්කද? හරි. අන්න ඒක R2 කියන එක ගලවලා අද එතෙන්ට සෙනරයක් දාලා. වෙනස එච්චරයි. එතකොට අද VB සමානයි VZ වෙලා. ඒතර VB සමානයි VS Z වෙච්ච එකකට තමයි මේ 22 ප්‍රශ්නේ අහන්නේ. නකතාව. ඔය ගිය සතියේ දැනුම සහ එය 20යි 22 ප්‍රශ්නෙට ගාවපු විදිය. දැන් තියෙන ඒගොල්ලෝ අහන කොටස් වලට උත්තර දෙන්න. හරිද? දැන් බලමු 22 තියෙන අගයන් මොනවද කියලා දාලා. ඒක දැන් ඔයගොල්ලෝ දැක්කනේ වැඩේ VR ඔන්ලයින් එකට හරියට පේන්නේ නැත්නම් මම ලියන්නම්. මේ VIN කියන එක එච්චර ක්ලියර් පේන්නේ නැහැ. මෙතන VIN තියෙනවා. එහෙම නැත්නම් VZ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් VB වෙන්න පුළුවන්. හරි? R2 තියෙන වෙලාවේ VZ හිටියේ නෑ. ඒකෝට ඉතින් VR2 හිටියේ. දැන් මේ ප්‍රශ්නෙට ගියොතින් ඒගොල්ලන්ගේ අගයන් ටික මේකට දාමු. R1 2 කිලෝ ඕම් වෙලා තියෙනවා. VZ 12යි. R2 1 කිලෝ ඕම්. ඔය ඉතින් RE නේ. RC නෑ හරි ඒකත් හදමු. මේක 2 කිලෝ ඕම් කියලා දීලා තියෙනවා. නෙමෙයි 1 කිලෝ ඕම් කියලා දීලා තියෙනවා. මෙතන රෙසිස්ටර් යන්නේ නැහැ. වැඩේ මලකෙලියයි. එතන රෙසිස්ටරයක් නැත්නම් එතන VRC කියලා වෝල්ටේජ් එකක් හැදෙනවද? හරි. එතන IC කියලා ධාරාවක් ගලනවද? දැන් මට ප්‍රශ්නේ පැත්තකින් තියලා RC නැති වුණාම කතා කරන්න දෙව. එතන IC කියලා ධාරාවක් ගලනවද? රෙසිස්ටරේ නැහැ. වයර් එකක් තියෙන. එතන IC ධාරාවක් ගලනවයි කියන ඈත උස්සා. මේ අහන්නේ මෙතන දැන් රෙසිස්ටරේ නැත්තම් VRC යගයක් නැහැ එක බිඳුවයි. මං අහන්නේ IC යගයක් තියෙනවද නැද්ද කියලා. තියෙනවා? මේකේ IC ධාරාවක් ගලනවා. ඔව් කියන ඈත උස්සා. ඔය ඉතින් IC ධාරාව යන්නේ ට්‍රාන්සිස්ටරේට නැඹුරු කරන්නනේ IC ධාරාවක් යන දා මේ පරිපතේ වැඩ කරන්නේ නැහැ. IC ධාරාවක් යනවා. IE ධාරාවකුත් තියෙවි. IB ධාරාවකුත් තියෙවි. I කියලා ධාරාවකුත් තියෙනවා. හරිනේ ඒ ටික තියෙනවා. මේක සප්ලයි එක කීයේ 22 ගානේ 15යි. මෙම පරිපතේ R2 හරහා විභවය සෙන වෝල්ටීයතාව ඇසුරින් ගණනය කරන්න. R2 හරහා විභවය සෙනරය ඇසුරින් ගණනය කරන්නලු. R2 හරහා විභවය සෙන වෝල්ටීයතාව ඇසුරින් ගණනය කරන්න. ළමයි මේ ට්‍රාන්සිස්ටරේ පැහැදිලිව දීලා තියෙනවා VBE 0.7යි කියලා. හරිද? බීටා 200යි. VBE දැන් මේ R2 වෝල්ටීයතාව ගණනය කරන්නයි කිව්වම මේගොල්ලෝ R2 කියලා දාලා තියෙන්නේ අපි ඉගෙන ගත්ත RE නේ? එතකොට දැන් විභාගයේදී ඒ කට්ටිය කියන්නේ R2 කියලා මේකට. මේකේ වෝල්ටීයතාව ගණනය කරන්නේ කියන්නේ මේක ගණනය කරන්නේ කියලා කියන්නේ. එහෙනම් විභාගයේදී අහලා තියෙන මෙන්න මේක කීයද කියලා. මේක ඇසුරින් හොයන්නලු. දැන් ඔය ළමයිට පේනවද මේ VB මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන VB මේ දෙකේ එකතුවට සමානයි කියලා. එහෙනම් ඒ උත්තරේ තමයි ඔයාලට පේන්නලා තියෙන්නේ. හරිද? එහෙනම් අපි ලියනවා VB සමානයි VBE ධන VRE. දැන් ඕක මෙතෙන්ට ගලපලා ලිව්වොත් VZ VBE ධන VR2 ඒගොල්ලෝ එහෙමනේ කියන්නේ නේ VR2. එතකොට VR2 සමානයි VZ ඍණ VBE. VZ
12යිද කොයිදනේ? PBE 0.7යි 11.3ක උත්තරයක් එන්න ඕන. හරිද? පළවෙනි කොටසට. හදලා නැති අය පටන් ගන්න. 20 22 ලෙවල් කියලා දාලා මේ කොටස මේ කීවෙනි කොටසද මේ? මාකින් එකෙත් එහෙමම තමයි තියෙන්නේ. දෙවෙනි කොටස. මේ ප්‍රශ්නේ කීවෙනි ප්‍රශ්නේද? 8. 8 A නෑ 8 B. 8 B වල දෙවෙනි කොටස. මේ මාකින් එකේ තදපු විදිය ඒකමයි. හරි? එහෙනම් දෙවෙනි කොටස කොට දැම්ම ගේමක් නෑ. දැන් තුන්වෙනි කොටස. VCE විභවය ගණනය කර ට්‍රාන්සිස්ටරය ක්‍රියා කරන කලාපය සඳහන් කරන්න. VCE එහෙනම් මේකේ මතකද එදා අපි උගන්නපු දැන් VCE හොයන්න කියලා තියෙන්නේ. දැන් VCE හොයන්න කියලා කියන්නේ. දැන් ඔන්න නිල් පෑනෙන් ආයි රවුම් කරා. ඉතින් හොයමු ඒක එහෙනම්. හරිනේ? බලා ගන්න. මේක හොයනකොට අපි දන්නෝ මේ තුනේම එකතුව කාට සමාන? මේකට සමානයි. නමුත් මෙතන පොඩි තා බිඳුවයිනේ. එහෙනම් මෙන්න මේ අගය මේ දෙක තමයි දැන් මේකට සමාන වෙන්නේ. හරි? මේ දෙක මේකට සමාන නම් මෙයයි හොයන්න මේකෙන් මෙයයි අඩු කරන්න ඕනනේ. එතන උත්තරේ කීයේ? 15න් අඩු කරන්න ඕන මෙයයි. මෙයයි කියන්නේ කොහේෂම 3ක්. ඉතින් අඩු කරාම ඒකද උත්තරේ. බලමු මාකින් එකද කියන්නේ ගාන හැදුවේ නැහැ නිකන් ආව උත්තරේ. මාකින් ස්කීම් එකේ තේම ලකුණු දීලා තියෙනවද බලන්න. ඔව් ඒකම තමයි කරලා තියෙන්නේ. හරිනේ? ඒකම තමයි කරලා තියෙන්නේ. දැන් එන ප්‍රකාශනය ලියමු. කොහොම ලියන්නේ? ඕගොල්ලන් නිකන් ඕනම නම් මේ තුනේම එකතුව සමානයි කියලා ලියන්න ඕනම නම්. වැඩක් නැහැ ඉතින් ඕනම නම් ලියන්න. VRC ධන VRC කියලා එකක් නැහැ මේක ඉතින්. නිකන් තමන්ගේ හිතට අර සැනසීම ලැබෙනවා නම් ලියන්න. VCE ධන VRE සමානයි VCC. VRC බිඳුවයි. VCE ධන VRE වෙනුවට තිබුණේ VR2 සමානයි VCC. VCE සමානයි VCC ඍණ VR2. VCC 15යි VR2 11.3යි උත්තරේ 3.7යි 3.7යි වෝල්ට්. ඔන්න ලිව්වා. ඉගෙන ගත්ත විදිහම ලිව්වා. හරි? 3.7යි වෝල්ට්. ළමයි එහෙනම් ඔන්න ඒ ගණන් දෙකම කොට දාගත්තා. මට පේනවා අතිසාර්ථක ලෙස මම ලියන ඒවා ලියන්න බලාගෙන කණ්ඩායමක් ඉන්න බව. බොහොම හොඳයි. මොන පෙදෙසද අහනෝ තියෙන්නේ? මේකට තාර්කික පිළිතුරක් දෙන්න ඕන. ඒ තාර්කික පිළිතුර දෙන්න නම් ඔයගොල්ලන්ට පාඩම් මතක තියෙන්න ඕන. මම දවසක් මේ පන්තියේම කිව්වා ට්‍රාන්සිස්ටරය කපා හැරි අවස්ථාවට යනවනම් VBE අගය කුඩායි VBට වඩා මතකයි. මෙතෙන්දි VCE අගයන් ගැන කතා කරන එක තේරුමක් නැහැ. ඇයි තේරුමක් නැත්තේ? මේ පැත්ත ගොඩ දා ගන්න ඕන මේ පැත්ත ගැන කතා කරන්න. පැහැදිලිද ඔයගලන්ට කියන එක? නිසා මෙහෙම අගයක් මේ කපා හැරි පෙසට අවශ්‍ය නැහැ. මේ පැත්ත ගොඩ දා ගන්න නැතුව මේ පැත්ත බලන්න ඕනේ නැහැ. කොහොමද බඩු ඉවරයි ට්‍රාන්සිස්ටර් එතකොට. ඕෆ්. සංතෘප්ත නැහැ. ඔව් සංතෘප්ත. සංතෘප්ත අවස්ථාවට යනවා නම් VBE විශාල වෙනෝ VBට වඩා. අන්න එතකොට ට්‍රාන්සිස්ටර් වැඩ කරන නිසා අපිට VCE ගැන හිතන්න වෙනවා. එතකොට VCE අඩුවෙන් තියා ගන්න ඕන 0.2කට වඩා. ඕගොල්ලන්ව මතකයි? මේව විවාහයෙන් පස්සේ පාඩම් කරගත්තත් ඇති. දැන් මතක නම් ටිකක් හොඳයි. හරි. ඊට පස්සේ ක්‍රියාකාරී නැත්නම් රේඛීය. ඔතෙන්ට ගියාම VBE එතනත් ළමයි විශාලයි VBට වඩා සාමාන්‍යයෙන් VCE අගය වැඩි වෙන්න ඕන 0.2කට වඩා. එහෙමයි අපි කියන්නේ. නමුත් මේක ගොඩක් වෙලාවට වෝල්ට් 3ක් 4ක් වගේ තමයි තියෙන්නේ. අපි ඔහොම කියලා දීලා තියෙනවා ඔයගොල්ලන්ට. දැන් ඇවිල්ලා තියෙන උත්තරේ කීයේ VCEට? 3.7. 0.2කට වඩා වැඩිනේ. එහෙනම් පැහැදිලිව මොන අවස්ථාවේදී ක්‍රියාකාරී හේවත් රේඛීය. නැතුව නිකන් මේ උඩ බිම්බ බලලා නෙමෙයි ඒවට උත්තර දෙන්නේ. තර්ක තියෙනවා. ඒවෙන් තමයි කියන්නේ. හරිද? එහෙනම් ආයි මාකින් එකට යම් බලන්න. මාකින් එකේත් ඒක කොහොමද ඒගොල්ලෝ තර්ක කරලා තියෙන්නේ කියලා. ඔය තියෙන්නේ 0.2කට වඩා 3.7 ලොකු නිසා රේඛීය ප්‍රදේශයේ තියෙනවා කියලා කියලා තියෙනවා. සක්‍රීය ප්‍රදේශයේ තියෙනවා කියලා කියලා තියෙනවා.
ක්‍රියාකාරී පෙසත් දකුණු දීලා තියෙනවා. හරි එහෙනම් ඒකත් ඉවරයි. ඊළඟ එකට යන්න. විමෝචක ධාරාව ගණනය කරන්න. විමෝචක ධාරාව ගණනය කරන්න. IE බලා ගන්න. මේ IE මේ IE මේක ඊ දාලත් නැහැ මේ ඉවල කෑල්ල කඩු යාන් IE මේ IE මේ ඇතුළේ ඉන්නේ යන්නේ. එහෙනම් මේ රෙසිස්ටරේට ඕම් නියම දාන්නකො. නිකන් මෙනෝනේ උත්තරේ. හරිද? එහෙනම් විමෝචක ධාරාව IE රෝම ඉලක්කම් 4 අපි දන්නවා VRE සමානයි IERE. එතකොට IE සමානයි VRE බෙදීම RE වෙනවා. VRE වෙනකොට මෙතන තියෙන්නේ VR 2. ඒකේ උත්තරේ ආව කීයක්ද මෙතන ආවේ? 3.7යි නේද? කැලමයි 3.7යි. ද 11.3යි. 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 RE කීයද? 1 කිලෝ. මේක ගුණ කිරීම 10 3යි. මේක සුළු කරාම 11.3ක් මොන ඇම්පියර්? හරියම යත නේව. ඈ? මිලි ඇම්පියර්. හරිද ගාන? හැදුවා හරිද? මිලි ඇම්පියර් 11.3යි. උත්තරය ආවා. හරිද? දැන් ආයෙ බලමු මාකින් එක. 11.3 මිලි ඇම්පියර්. හදාගන්න. හදාගන්න. මේ ගණන් හරි ලේසි නේ ළමයි. නේ? ඇයි මෙහෙම ගානක් දුන්නේ විභාගෙදී? ඔය නිකන් හදා උත්තරේ නෝනේ දඩබඩ ගාලා. කිසිම අමාරුවක් අපහසුතාවයක් මෙලෝ දෙයක් නැහැ නේ. විමෝචක ධාරාවත් හෙව්වා. මොකද ඊළඟට අහන්නේ? පාදම ධාරාව ගණනය කරන්න. IB. මේකේ පාදම ධාරාව ගණනය කරන්නේ කොහොමද? IB සොයන්න. මේක මගන හොඳේ. IC සමානයි බීටා IB. IB සමානයි IC යට බීටා. නේ? ඊට පස්සේ ආසන්න ලෙස ICට IE සමාන නිසා මෙතෙන්ට IE දාලා බීට කියලා දාලා හේතුව IC ආසන්න ලෙස සමානයි IB කියලා දාලා හැදුවා ගාන ලකුණු දෙයිද? IE පුළුවන්ද? ඒ තර්කය ආයිසරයක් බෝඩ් එක ක්ලියර් කළා මේක වීඩියෝ එක බලන ළමයිට මේක පේන්නේ නැහැ නේ. නිසා ආයි මෙහෙම පෙන්නන්න මේ IC සමානයි බීටා IB. IB සමානයි IC බෙදීම බීටා. අපි දැනගෙන තියෙනවා මේකේ මෙන්න මේ සමීකරණය උගලන්න මතක ඇතිනේ. IE සමානයි IC ධන IB. එදා මම ඉගෙනුවනේ IB ඉතා කුඩායි කියලා. මේක ඉතා කුඩා කියලා ඉගෙනුවා. ඒ නිසා මේක නොසලකා හැරලා අවශ්‍ය විටක ඔබට ඕන නම් මේක ගන්න කියලා අපි මතක් කරා. නිසා ළමයෙකුට හිතේවි හරි. එහෙනම් මෙතෙන්ට IE දාන්න පුළුවන් සර් උගන්වපු විදියට බෙදුවම ලකුණු හම්බෙන්න ඕන නේද කියලා. බලමු මේක ලකුණු දීලා තියෙනවද කියලා. නෑ ඕනේ නෑ. මේක හදන්න තව ක්‍රම නැද්ද? ළමයි මේ සමීකරණයෙන් හදන්න බෑ. IE සමානයි IC ධන IB. IE සමානයි බීටා IB ධන IB. IE සමානයි IB පොදුයි බීටා ධන 1. හරි? එතකොට IE සමානයි IB IE කීයේ 11.3යි නේ මිලි ඇම්පියර්. මං මිලි ඇම්පියර් වලින්ම තියන්න. ඒතර උත්තරේ මිලි ඇම්පියර් වලින් එනවා නම් ඒනේ. ගුණ කිරීම බීටා කීයේ 200යි. ධන 1. එතකොට බැරිද IB සමානයි දැන් අන්තිම ටික පේන්නේ නැහැ. නමුත් ළමයා දන්න මොකද්ද මෙතන ලියන්නේ කියලා. මෙතන ලියන්නේ 11.3 බෙදීම 201 නේද? නේ? 11.3 200කින් බෙදුවම උත්තරේ කීයද කියලා කියන්නකො කැන්ලෙහිකින්. බිංදුවශම බිංදුවයි 5යි 4යි. බිංදුවයි දශම බිංදුවයි 5යි 6යි 2යි. මිලි ඇම්පියර් මේනවා. ඇයි ඉතින් අපි මිලි ඇම්පියර් වලින් ආදේශ කරේ? හරි. දැන් මෙහෙම හැදුවොත් උත්තරේ කීයේ? මම මේක මෙතන මගන්න ආසන්නලේ සමානයි කියලා අරන් හැදුවොත් 11.3 බෙදීම 200. කීයේ? මේ ගාන හදන්න බෑ විදි දෙකක්. මාගින් එක පස්සේ බලමු.
බලලා ඒ ලෙවල් වල ඉල්ලන්නේ මොකද්ද කියලා ඉගෙන ගමු. ඒ විදිහට සැපයුම දෙන්නම විභාගෙන්. 0.5යි 6යි 5යි. 0.5යි 6යි 5යි මිලි ඇම්පියර්. දැන් මේ උත්තර දෙකෙන් බලමු මොකද්ද මාකින් එකේ කරන්න කියලා. මේ දීලා තියෙන්නේ කියලා. මොකටද දීලා තියෙන්නේ? එහෙනම් මේ ආසන්න වශයෙන් සමානයි කියලා යන්න එපා ගණන් හදා. ඒගොල්ලෝ ගානක් දෙනකොට කිව්වොත් IE ආසන්න ලෙස IC ට සමානයි කියලා අනුප ගන්න. ඕගොල්ලෝ හිතලා ගන්න එපා. එහෙම අයිතියක් ඕගොල්ලන්ට නැහැ. ඒක ඇත්ත ආසන්න ලෙස සමානයි. ඒ වුණාට ඒක හදාන්න පුළුවන් වෙන ක්‍රම තියෙනවා නම් ආසන්න ලෙස සමානයි ක්‍රමයට උත්තර ලකුණු හම්බෙන්නේ නැහැ. ඕගොල්ලන්ට එතෙන්ට යන්න ඕන නම් ගාන දෙද්දි කියනවා මේ දෙක ආසන්න ලෙස මම එහෙම ගානක් විභාගයක තිබ්බා. IE ආසන්න ලෙස IC සමානයි කියලා ගන්න කියලා. අරගෙන පහත පිළිතුරු ලබා ගන්න කියලා. හරිද? ලියා ගන්න දැන්. මාකින් එකට වඩා මම ලියපු එක ලියන එක පැහැදිලි. කොටු කරපු එකට තමයි ලකුණු හම්බෙලා තියෙන්නේ. හරිනේ? කොටු කරපු එකට තමයි ලකුණු හම්බෙලා. අහන් හිටියයි? අහන් ඉන්න ඕනේ නැහැ. දැන් මේක බැලුවම පේනෝනේ මේ බලන්න මොකටද අහන් ඉන්නේ? මේ දෙක බැලුවා. IC වෙනුවට නිල් පෑනෙන් රවුම් කරලා පෙන්නන්න. IC වෙනුවට බීටා IB ලිව්වයි කියන එක ප්‍රශ්නයක් නෙවෙයි මේ තියෙන්නේ මේ. ඉතින් එහාට ගණිතයේදී අහන් ඉන්න දෙයක් නැහැ. මෙතෙන්ට එනකම් විතරයි ඉලෙක්ට්‍රොනික තියෙන්නේ. මේ පද දෙක ඉලෙක්ට්‍රොනික. ඉන් පසු ගණන්. එතකොට ඔබ තේරුම් ගත යුත්තේ ඉලෙක්ට්‍රොනික වලින් පේලි දෙකයි. මේකයි ඉලෙක්ට්‍රොනික කියන්නේ ට්‍රාන්සිස්ටර් වලින්. මේවා ආදේශය ගණිතය. මේ පේලි දෙක තේරුණා නම් ඉතින් එහාට ඔයගොල්ලෝ හිතන්න ඕනේ. මේ හැමතැනම එහෙමනේ. මේ හැමතැනම මේ මෙච්චරයි මෙන්න මේක ට්‍රාන්සිස්ටර් වලින් තේරුම් ගන්න තියෙන්නේ. මේක තේරුම් ගත්ත එකට මේ උත්තරේ මැජික් වෙන්න බෑ. දැන් ඊළඟ කොටසට යනවා. තද ඊළඟ කොටසේ බලාපොරොත්තු වෙයි. සංග්‍රාහක ධාරාව ගණනය කරන්න IC. දැන් අපිම කතා කරා IC යගේ තියෙන්න ඕනද නැද්ද කියලා නේ. ඔය දැන් අහලා තියෙන මල මගුලේ තියෙන්න ඕනේ නැහැ කිව්වනේ. සංග්‍රාහක ධාරාවක් තියෙනවා. ඉතින් ඒක නම් ඉතින් හදන්න ඕනේ නැහැ පුතේ. මම මේ බීටා IB කියලා ලියපු එකෙන් හදන්න පුළුවන් නේ. මට බෝඩ් එකේ කියලා යන්න තරම් මට ඒක දැනෙන්නේ නැහැ. ඒ නිසා මම උත්තරේ කෙලිම පෙන්නනවා. IB හොයාගත්තට පස්සේ IC හොයන එක ගේමක් නැහැ. IC සමානයි බීටා IB දාන්න තියෙන්නේ. ඒකත් හරි. ඊළඟ එක R2 ප්‍රතිරෝධකය හරහා ධාරාව R2 දන්නේ නැහැ මොකක්ද තියෙන්නේ. R1 ප්‍රතිරෝධකය හරහා ධාරාව ගණනය කරන්න. R1 හරහා ධාරාව ගණනය කරන්න. මේ මාකින් එකේ නෑ ඕනේ නෑ. R1 හරහා ධාරාව ගණනය කරන්න. අපි අහමු පන්තියේ ගෑන් ළමයිගේ. VB කීයක් ආවයි මේ පල්ලෙහා ටික කීයක් ආවයි? මේ ටික කීයද? 12යි. සෙනවෝටි දාමනේ. මේ ටික 12 නම් මේ ටික කීයේ? මේ ටික 12 නම් මේ VR එක කීයේ? ගෑන් ළමයි කියන්න ඕන මට මේක. 3යි. ඇයි ඒක 3යි කියන්නේ? ඇයි ඉතින් මේ දෙක එකතු වුණේ සපිමුට සමාන වෙයි? මේක 3යි නම් මේ රෙසිස්ටරේට ඕම් නියමයේ දාන්න දැන් පුළුවන් නේ. ඒ දැම්මම ධාරාවෙන්නේ නැද්ද? එනවා. ඉතින් එච්චරයි. ඒක හිතුණා කියන උත්තරේ. හරිද? එහෙනම් මැගුවා. ඔන්න ලියනවා. දැන් ට්‍රාන්සිස්ටර් සම්බන්ධයකින් ලියලා පෙන්නනවා නම් VR1 ධන VZ VZ කිව්වම උඩ ආවේ. VR1 ධන VB සමානයි VCC. හරිද? VR1 සමානයි VCC ඍණ VB. VCC 15යි VB 12යි. එහෙනම් VR1 එනෝ 3ක්. VR1 කියන්නේ IR1 සමානයි 3යි. අහන්නේ I නේ. I නේ අහන්නේ. I සමානයි 3 බෙදීම R1. R1 යගේ කීයේ? 2 කිලෝ. 3 බෙදීම 2 ගුණ කිරීම 10 3ක්. 1.5යි මිලි ඇම්පියර්. දැන් බලමු මාකින් එකේ මොකද්ද කරලා තියෙන්නේ කියලා. ඒකම තමයි කරලා තියෙන්නේ. ලියා ගන්න. V සමානයි IR ලෙස ලියා ඇති විට ලකුණු නැත.
ඉතින් අපි කොහෙවත් 20 IR ලියලා නැහැ. අපි දන්නවා 20 IR තමයි වෙලා තියෙන්නේ කියලා. නමුත් අපි 20 IR ලියලා නැහැ. හරි? 1.5යි. මේ ළමයි මෙතනින් 1.5ක් ඇවිල්ලා අහන් ඉන්න. මෙතනින් මිලි ඇම්පියර් 1.5ක් ඇවිල්ලා IB ලෙස මිලි ඇම්පියර් 0.05 2ක් ගියාම සෙනඩෑවඩේ හරහා ගියපු ධාරාව හොයන්නේ කොහොමද හොයන්නේ? මෙහෙන් එනවා 1.5ක්. මෙහාට එනවා 0.1 ගාණක්. පල්ලෙහාට අපිට හොයන්නේ කොහොමද මොකද කරන්නේ? ආප් එකෙන් අර හැටි කීප එක අඩු කරනවා. මේව අහලා තියෙද්ද දන්නේ නැහැ. ආවනම් එහෙම තමයි කරන්නේ. බලමු ඊළඟ ප්‍රශ්නේ මොකද්ද කියලා. සෙනරේ හරහා ධාරාව ගණනය කරන්න අහලා. හරිනේ? සෙනරේ හරහා ධාරාව ගණනය කරන්න අහලා තියෙනවා ඒක. ඒක විභාගයට අහලා නොතිබුණත් මම ඔයලගෙන් අහනවා ඒක. සාමාන්‍යයෙන් අපි ඉතින් මෙතෙන් ආවම කෙනෙක් කතා කරන එකක් ඒක. හරි? මේ මෙච්චර අමාරුවෙන් මේ උත්තර දෙක ගතපු ඕනෑම කෙනෙක්. මේ උත්තර දෙක ගත්තට පස්සේ මෙන්න මේ උත්තරේ ගත්තට පස්සේ IZ අහන එක සාමාන්‍ය විදිය. සාමාන්‍ය විදිය. ඒ නිසා මම බෝඩ් එකේ ලියන්නේ නැහැ. ඕගොල්ලන්ට මාකින් එක බලලා ලියා ගන්න කියලා කියනවා. මුලින්ම ලියා ගන්න IR එක සමානයි IZ ධන IB කියලා. IR එක සමානයි IB ධන IZ. මාකින් එක බලලා ලියන්න. ඒක බෝඩ් එකේ ලියන්න ඕනේ නැහැ ඒක. ඊට පස්සේ IZ සමානයි IR එක ඍණ IB. එහෙනම් 1.5න් අඩු කරන 0.052. එහෙනම් ඊළඟ කොටස. ඉහත පරිපතේ R2 ප්‍රතිරෝධකයේ අගය දෙගුණයකින් වැඩි කරාල්. එතකොට R2 විභවාන්තරයට බලපාන ආකාරයේ සිද්ධියේ විභවාන්තරයට බලපාන ආකාරය ගණිතමය ප්‍රකාශනයක් ආධාරයෙන් පැහැදිලි කරන්නලු. පොඩකින්. ගණිතමය ප්‍රකාශන කිව්වහම අපි දන්නේ මොකද්ද? අපි දන්නේ අපි මේක ඉස්සරහකුත් බෝඩ් එකේ ලිව්වා. මෙන්න මේ VZ අගයට මෙන්න මේ VZ අගයට මේ දෙක එකතුව සමානයි කියලා අපි දන්නවා. ඒ නිසා අපි දන්න ප්‍රකාශනය මෙච්චරයි. VZ සමානයි VBE ධන ඔය ගානේ තියෙන්නේ R2 නිසා VR2. මෙන්න මේ රවුම් කරන්නේ ඒක. මේක සමානයි මේ දෙක එකතුවට. ඒක අපේ ඇඩ් එකට පේනවා. දැන් මේ ගාන දෙනෙක් කෙනා කියනවා මේ R2 මේක වැඩි කරනලු දෙගුණයකින්. මේකේ අගේ දෙගුණයකින් වැඩි කරාම ඕම් නියමයේ දාන්න අපිට තේරෙනවා මේ වෝල්ටීයතාවයත් වැඩි වෙනවා ඊට සමානුපාතිකව කියලා නේ. අපිට එහෙම දැනෙනවා. දැනිලා අපි ඒ උත්තරේ අපි මේ පැත්තට අරගෙන යනවා. ඒක තමයි ඇත්ත. බල මාකින් එක බලාගෙන විභාගෙදී මේ පේපර් එක ලියන් අදාව නම් මම මේ කියන්නේ ඕගලන්ට දැනෙන්නේ නැහැ. ඕගලන්ගේ හොර හිතට. නමුත් ළමයි කවංකව මේක තර්ක කරනවා නම් එයාට දැනෙන දේ තමයි මෙතන වෝල්ටීයතාවය වැඩි කරනකොට මෙතන ප්‍රතිරෝධය වැඩි කරනකොට මෙතන වෝල්ටීයතාවය වැඩි වෙනවා. ඕම් නියමේ. විසමනයි IR නේ. ඒ නිසා එයයි කියාවි VR වෝල්ටීයතාවයේ දෙගුණයකින් වැඩි වෙලා එතන එහෙම සීන් එකක් වෙනවයි කියලා. නේ? සමහර ට්‍රාන්ස්ලේට් නැඹුරු වෙන්නේ නැහැ කියලා තියයි කියාවේ. මොකද මේක 12යිනේ. VZ 12යිනේ. VBE 0.7යිනේ. මේක තිබිච්ච ගානට වඩා එතකොට ඒක තිබුණු ගාන කීයද? 11.3යිනේ. ඇත්තම කතාව මේක 11.3යිනේ තිබුණේ. මේ රෙසිස්ටරයගේ දෙගුණයකින් වැඩි කරාම ළමේක හිතාවි මේකත් දෙගුණයකින් විතර වැඩි වෙලා දෙගුණයක් නැහැ. ඉතින් ඔක්කොම ටික එතන රැඳවිලා මේ 0.7ත් නැතුව මේ ට්‍රාන්සිස්ටරේ නැඹුරු නොවී තියේවි කියලා. සාමාන්‍යයෙන් ඕක හිතෙනවා. එහෙම හිතුණු කෙනෙක් අත උස්සන්න. ඒ කියන්නේ උඹලට එහෙම හිතලා නැහැ කියන උඹල ඔක්කොම මාකින් එක බලලා. ඒක තමයි ඇත්ත කතාව. සාමාන්‍ය ප්‍රතිරෝධක ගැන දන්න කෙනාට ඒ දේ නෝලුවට නැත්තේ නෑ කියන්න බෑ. හරි? මේ අයගේ අගේ වැඩි කරන්න මේ වෝල්ටීයතාවයෙන් නියතයි කියලා ඕගලන්ට හිතෙන්නේ නැහැ කීයටවත්. රෙසිස්ටර් පැත්තෙන් හිතුවොත් මේක වැඩි වෙන්න ඕන කියලා හිතෙන්න ඕන කාටවත් හිතෙන්නේ නැහැ කියන්නේ සේරම වංචාව කරලා තියෙන. ගෙදර වැඩි කරන් වැඩි දෙන මේ මාකින් එක බලන්න. එහෙමනම් නමුත් ඇත්තටම මතක තියාගන්න ළමයි මෙතන වෝල්ටේජ් එක හදන්නේ මෙයයි. මෙයයි හදන්නේ. මේව කොච්චර වැඩි කරාත් මෙයයි හදලා දෙන වෝල්ටේජ් එක තමයි මෙතන තියෙන්නේ. තේරුණායි? ඒ නිසා අවත් ඇත්තටම මේ සෙනර් ඩයෝඩය දාලා මේ හදන වෝල්ටේජ් එක මේක වැඩි කරයි කියලා වෙනස් වෙන්නේ නැහැ. ඒක ඇත්ත ඒක. අරම හිතෙනවා. නමුත් සෙනර් ඩයෝඩයෙන් හදන වෝල්ටේජතාවය අර දෙන්න අතර බෙදෙන්නේ R2 වැඩි කරානේ ඒක වැඩි වෙන්නේ නැහැ. හරි?
ඒ නිසා ඔයගලන්ට කියන්න වෙන්නේ එහෙම කිසිදු වෙනසක් වෙන්නේ නැහැ කියලා. එහෙම කියනකොටම ඔයගලන්ට මතක් වෙනවා සෙනාඩායවට කළ වැඩේ මොකක්ද? වෝල්ටිය දා ස්ථායීකරණය. මෙතනත් ඒක තමයි කරලා තියෙන්නේ. හරිනේ? මෙතනත් ඒ වැඩේමයි කරලා තියෙන්නේ. අන්න ওই ටික මතක් වෙනවා ළමයට. ඉතින් ওই ටික මතක් වෙනකොට ඔන්න බලන්න ඊළඟට මාකින් එකේ අහලා තියෙන ප්‍රශ්න ටික. පේපර් එකේ අහපුවා. ඔන්න ගණිතමය ප්‍රකාශනය අපි ලිව්ව ප්‍රකාශනයම ලියලා තියෙනවා. VZ අගේ වෙනස් වෙන්නේ නැහැ. VR දෙක සමානයි VZ ට මෙච්චරයි 0.11 තමයි. VR2 වෝල්ට් ඉදා වෙනස් නොවේ කියලා කියනවා. හරිද? එහෙනම් ඕගොල්ලෝ දැන් ගණිතමය ප්‍රකාශන ඉස්සෙල්ලා ලියන්න. මාකින් එකේ තියෙන. VZ සමානයි ඉස්සෙල්ලා මං කිව්ව විදිහට ලියන්න. VZ සමානයි VBE ධන VR2. ඉස්සෙල්ලා ඒක ලියන්න. VZ සමානයි VBE ධන VR2. මං කියන විදිහට ප්‍රකාශන ඉස්සෙල්ලා ලියන්න. ඉක්මන් කරන්න. VZ සමානයි VBE ධන VR2. VZ සමානයි VBE ධන VR2. දැන් ආදේශ කරන්න. VZ සමානයි 0.7 ධන දැන් මාකින් එකේ තියෙන එක ලියන්න. VZ සමානයි 0.7 ධන VR2. ඊට පස්සේ VS අගේ වෙනස් නොවන බැවින් කියලා ඉතුරු ටිකක් ලියා ගන්න. VZ අගේ වෙනස් නොවන බැවින් කියලා ඉතුරු ටිකක් ලියා ගන්න. මේ ගණන් ටික අතහැර ගන්න එපා. තේරුම් ගන්න. VZ අගේ වෙනස් නොවන බැවින් VR දෙක සමානයි. ඔන්න මම කියවනවා පේන්නේ නැති අයට VZ අගේ වෙනස් නොවන බැවින් ඊට පස්සේ ලියනවා VR දෙක සමානයි VZ ඍණ 0.7යි. VZ ඍණ 0.7යි. 12 ඍණ 0.7යි. උත්තරේ 11.3යි. අවසානයේ ලියනවා VR2 වෝල්ට් ඉදා වෙනස් නොවේ කියලා. ඉවරයි. දැන් අවසානයේ 10 වෙනි කොටසේ මොකක්ද අහන්නේ? බලමු අහන්නේ මොකක්ද කියලා. ඉහත පරිපතේ ප්‍රායෝගිකව යොදාගත හැකි අවස්ථාවක් හේතු සහිතව දක්වන්න. ඉතින් වෝල්ට් ඉදා ස්ථායීකරණය තමයි. මෙන්න උත්තර. වෝල්ටේජ් රෙගියුලේටර්. නැත්තම් වෝල්ට් ඉදා ස්ථායීකාරක ස්ථායී පරිපතයක් ලෙස. එහෙනම් ඔයගොල්ලෝ අවස්ථාව ලියන වෝල්ටේජ් රෙගියුලේටර් කියලා. සිංහලෙන් යාමකය කියලා කියන්නේ වෝල්ට් ඉදා යාමකය. වෝල්ට් ඉදා යාමකය. වෝල්ටේජ් රෙගියුලේටර්. හේතුව R2 වෙනස් කළද ඒ හරහා වෝල්ටීයතාව නොවෙනස්ව පවතින නිසා. තව උත්තරයක් වෝල්ටීයතා ස්ථායීකාරක පරිපතයක් ලෙස. දැන් 23ට යන්න. ඔන්න සෙනරයක් නෙවෙයි තියෙන්නේ. තර්මිස්ටර් එකක් දාලා එතෙන්ට. හරි? උෂ්ණත්වයට සංවේදී ප්‍රතිරෝධකයක්. තර්මිස්ටරයක්. මේ පරිපත ඇඳලා ගෙදරදී හදන් ආවේ. ඔව් මේ පරිපත අඳින්න නැතුව බොරුවට ගණන් හදන් එන්න එපා. ආයි බැලුවොත් ජීවිතේ මොකක්ද බැලුවේ කියලාවත් තේරෙන්නේ නැහැ අන්තිමට. එතකොට මෙතෙන්ට මම තර්මිස්ටරයක් දාලා ආයි නැවත පරිපතේ අඳින්න. ඒක RT තර්මිස්ටර් රෙසිස්ටර් කියන තර්මෝ රෙසිස්ටර් කියන අදහස. තර්මෝ රෙසිස්ටර්. මේක 500යි. 1 කිලෝ ඕම් නෙමෙයි 500යි ඕම් දීලා තියෙන්නේ. ඊට පස්සේ VBE 0.7 තියෙනවා බීටා දීලා නැහැ. බීටා ගයක් ඒකේ දීලා නැහැ. ඊට පස්සේ මේ රවුම් කරන ඒවායි වෙනසක් නැහැ. මේ විදිහට මේකටත් අදාළයි. හරි? අන්න RC රෙසිස්ටරයක් තියෙනවා. ඒ නිසා VRC අගයක් හැදෙනවා. RC 1 කිලෝ ඕම් කියලා තමයි තියෙන්නේ. 1 කිලෝ ඕම්. මේක 5 කිලෝ ඕම් දෙක නෙමෙයි. තර්මිස්ටරයක් කියන්නේ උෂ්ණත්වය අනුව ප්‍රතිරෝධය වෙනස් කරගන්න කෙනෙක් නිසා ඒක වගුවක දීලා තියෙනවා මෙන්න මේ උෂ්ණත්වවලදී මෙන්න මේ ප්‍රතිරෝධය කියලා. හරි? අන්න පළවෙනි කොටස කියනවා IB නොගෙනිය හැකි තරම් කුඩායි කියලා සලකලා උෂ්ණත්වය 80 ලෙසගෙන පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන. අන්න ඔයගොල්ලන්ට දැන් පුළුවන් IE ආසන්න ලෙස සමානයි IC ගන්න. අර දීලා තියෙන ඉංගියේ. මේ වහගෙන ඉන්න අය අහගෙන ඉන්න. අනිත ඕනයක් කරගන්න. හරිද? දැන් පුළුවන් IC ආසන්න ලෙස සමානයි IE ගන්න. ඒකට අවශ්‍ය පාර කපලා දීලා තියෙනවා. එහෙම පාර කපලා දීපු නැති වෙලාවට ඒ පාරවල යන්න එපා. පැහැදිලිනේ? මේ වැඩේ දැන් කරන්න පුළුවන්. මේ ගානට පුළුවන්. 22කට බෑ. 23කට පුළුවන්. අපිට අහුවෙයි දන්න හැම ගානක් හදන්න මං කියන්නේ අහුනොත් පුළුවන් කියලා.
ඒගොල්ලෝ ඒ පාර පෙන්නලා තියෙනවා අපිට ඔබලා දැන් මේක මේ පාරේ යන්න කියලා. මේ ඔළුවේ තියාගන්න හොඳේ නැත්තම් කියන්නේ බෑ සර් මං ආසන්න ලෙස් සමානයි කියලා ගණන් හැදුවේ සර් කිව්වා ඒවා හරියි කියලා. ඒවා හරියන්නේ ඒගොල්ලෝ කියලා තියෙනම් විතරයි. නැත්තම් නෑ. මොකක්ද දැන් අහන්නේ ඉස්සෙල්ලම VB කීයද කියලා අහනවා. කීයදද? සෙල්සියස් අංශක 80 දී. සෙල්සියස් අංශක 80 දී VB හොයන්න කිව්වහම කොහොමද ගාන හදන්නේ? විභව බෙදුමින් හදන්න බෑ. නෑ පුළුවන් නේ. IB නොගෙනිය යන තරම් කුඩා ගෝනේ විභව බෙදුමින් හැදුවොත් 80 දී ප්‍රතිරෝධය කොච්චරේ? 2.5යි. එතකොට ඔන්න ගෑනු ළමයි කියනවා සර් විභව බෙදුම ඇඳලා හදමු කියලා. හරි මං අඳින්නම්. මාකින් එක බලලා වැඩක් නැහැ හොඳේ. ගාන හදලා බලමු. මෙතන තියෙනවා 5 කිලෝ ඕම් පල්ලෙහා තියෙනවා දැන් ඔය කියන විදිහට 2.5 කිලෝ ඕම්. මෙතන 2.5 කිලෝ ඕම් සෙල්සියස් 80 දිනේ මෙතන 5 කිලෝ ඕම්. එතකොට දැන් ඔන්න ඔය පරිපතය මේකේ වෝල්ටේජ් එක කීයද 12යි. එතකොට මේ VB කියලා අහන්නේ මොකද්ද මෙන්න මෙතන ආගේ. දැන් ඕන තේරෙන්නේ නැති කෙනෙක් හිටියනම් මේ අදපු රූපසරහන බැලුවාම මොකක්ද අහන්නේ කියලා තේරෙනවනේ. දැන් කොහොමද ඔක හොයන්නේ? මෙතනින් ගලන ධාරාව I කියලා හිතුවොත්. මුලින්ම I සොයමු. I සමානයි V බෙදීම R. V කීයයි 12යි. R කීයයි 2.5යි 5යි එකතු කරලා වරහණකින් 10 3 කියලා දැම්මම කිලෝ මෝම් වෙනවනේ. හරි? ඕක සුළු කරන්න එපා. ඔතන සුළු කරේ කියලා වැඩක් නැහැ. ඊට පස්සේ VB හොයමු. VB. I සෙවීම ඊට පස්සේ VB සෙවීම. VB සමානයි I RT. හරි? I ගියේ මේක දාන්න මේ විදිහටම 12 බෙදීම 12.5 ගුණ කිරීම 10 3. ඒ ආදේශය වැරදුන්නේ නැහනේ 12 නේ හරිනේ මේකනේ ගුණ කිරීම RT 2.5යි ගුණ කිරීම 10 ධන 3ක් ධන 3ට ඍණ 3 කැපිලා යනවා නෑ ධන මේ ධන 3ට මේ ධන 3 කැපිලා යනවා ධන 3ට ඍණ 3 කැපිලා යනවා තව ඊළඟට නෑ ඍණ 3 නෙවෙයිනේ ධන 3 තියෙන්නේ පැටලෙනවා හරි ඊට පස්සේ 2.5 එකයි 2.5 ඒවා ඊයේ 5යි 12.5 2.5 කියති. ඕක කැල් ගහන්න ඕනද බං ඕකට? 5යි. මේක හරිය? මේක ඔය හරි වැරද්දක් වුණා කියලා මට නම් දැනෙන්නේ. මේක 5යිනේ නේ. ඉතින් ඔබලා කිව්වේ නැත්තේ. සර්ගේ ආසාව නිසා හිට හදන්න දුන්නා. 5යි. එතකොට මෙතෙන්ට එනවා 5ක් 7.5ක් වෙනවා. හරිද 10 3ට 10 3 කැපෙනවා 2.5 එකයි 2.5 ඒව 3යි 12 3ෙන් බෙදුවම 4යි වෝල්ට් අමාරුවෙන් උත්තරේ දැම්මා හරිනේ හරිනේ ඒක දැන් මෙහෙම දන්නේ නැහැ ලකුණු දීලා තියෙන්නේ ඔයගොල්ලෝ කිය එහෙම තමයි සර් දුන්නේ මම අහනකෝ එහෙම කියන්නේ කොහොමද ඉතින් අපි මාගින් එක බලන්න ලියන් ආවනේ හරිනේ එදා සර් මාගින් බලන්න ඕනේ ඕක තමයි උත්තරේ එහෙම තමයි දීලා තියෙන්නේ. හරි. හැබැයි ඒ වුණාට මගේ උත්තරේ ඊට වඩා ඕගලන්ට තේරෙනවා. අයි හොයලා ඒක ආදේශ කරලා පිළිවෙලකට ඇවිල්ලා තියෙනවා. විභාගයේදී ලකුණු දෙන ඒවා විතරනේ මාගින් එකේ ලියන්නේ. ඒගොල්ලෝ ඒක ලියලා තියෙනවා. ඒක වැරද්දක් නැහැ. මේ රූපසරහනත් ඇඳ ගන්න ඕන තේරෙන්නේ නැති අය. හරි. ඊළඟ ගාන විමෝචක විභවය ගණනය කරන්න VE. VE ගණනය කරන්න. මෙන්න අහගෙන ඉන්න. අතන 4ක් තියෙනනේ. මෙතන 4ක් තියෙනවා දැන්. හොඳයි. අහගෙන බලාගෙන ඉන්න. මෙතන 4යි වෝල්ට් තියෙනවා. මෙතන 4යි වෝල්ට් තියෙනවා නම් VBE කීයේ? 0.7යි. මෙතන 4ක් තියෙනවා මෙතන 0.7 නම් මෙතන කීයේ? මෙතන 4යි මෙතන 0.7යි නම් මෙතන කීයේ? 3.3යි. මෙතන 3.3 නම් වෝල්ටේජ් එක.
මෙතන ප්‍රතිරෝධය 500 නම් ඔය අහලා තියෙන්නේ මොකද්ද? මෙතන ධාරාවනේ නේ. ඒකනේ අහලා තියෙන්නේ. මෙතන වෝල්ටීයතාවය 3.3 නම්. මෙතන ප්‍රතිරෝධය 500 නම් මෙතන ධාරාව යන්නේ කොහොමද? V සමානයි IR. දැන් මෙතන 4යි කියලා කොහොමද දැනගත්තේ? ඒ දැන් ගණන් හදලා අරදී. මෙතන දශම 7යි කියලා කොහොමද දැනගත්තේ? ඔය දීලාදී දශම 7ෙන් 4 අඩු කරාම ඉතුරු ටික තියෙන්නේ මෙතනනේ. ඒක කොහොමද දන්නේ? ඒක දැන් කීපාරක් කතා කරා. හරිද? ඉතින් එතකොට එතන තියෙන වෝල්ටීයතාව 3.3 නම්. එතන ප්‍රතිරෝධය 500 නම්. එතන ධාරාව හොයන එක මාර අමාරු වැඩක්ද? නෑ. සරලයි. හරි? ඉතින් එහෙනම් හදන්නේ ඒක දැන්. IE අහන්නේ. IE සමානයි VRE යට RE. අපි VRE දන්නේ. ඒ නිසා VRE සෙවීම. ඒක හොයන්නේ VB සමානයි VBE ධන VRE. VRE සමානයි VB ඍණ VBE. VB 4යි VBE දශම 7යි 3.3යි. ඒක ආදේශ කරනවා මෙතෙන්ට IE සමානයි 3.3. RE කීයේ 500යි. 3.3 500ෙන් බෙදුවම එන උත්තරේ තමයි මෙතෙන්ට දාන්න ඕන. ලියා ගන්න. ඉතින් මාකින් එක බලන්න ඉන්න පොඩ්ඩක්. විමෝචක ධාරාව ගණනය කරන්න. ආනේ විමෝචක විභවය ගණනය කරන්නයි විමෝචක ධාරාව ගණනය කරන්න කියලා කොටස් දෙකක්. මම එකපාර උත්තර දෙකම දීලා තියෙන්නේ. එහෙනම් විමෝචක විභවය ගණනය කරන්නයි කියව එකට ඉස්සෙල්ලා උත්තරේ ලියා ගන්න. මේක අහලා තියෙනවා. හරිනේ? මම එකපාරටයි ඊ හෙව්වා. මේ ගානේ ළමයික වෙන වෙනම අහලා. විමෝචක විභවය ගණනය කරන්න VE සමානයි VB. මම නිල් පෑනේ මේ ලියපු එක වඩා හොඳයි ලියන එක දරුවෝ. විමෝචක විභවය ගණනය කරන්න කියන එකට මේක ලියා ගන්න. ඒකෙදි VRE වෙනුවට ඒගොල්ලෝ VE පාවිච්චි කරලා තියෙනවා. ඒක වඩා හොඳයි. හරි? VE සෙවීම. ඊට පස්සේ ඊළඟ කොටසේදී තමයි අනිත් එකට යන දේ. මෙතන කොටස් දෙකක් එතකොට විභාගයේ හැටියට. 3.3 වෝල්ට් දාලා නැහැ. ඊට පස්සේ 4 V outs යන්න. ළමයි ප්‍රතිදාන විභවය කියන එක මම මේකේ ලකුණු කරලා නැහැ. ඒ නිසා පරණ පාඩම් මතක නැති වුන්ට මේ මොනවද කොහෙද හොයන්නේ කියන කියලා අවුල් ඇති. මෙන්න උන් බලා ගන්න. ඔව්. මෙතන ඔන්න ප්‍රතිදානේ ඔන්න V out. මේක හොයන්න පුළුවන් ඕනනම් මේ දෙක එකතු කරලා මේ දෙක දන්නවයි අපි VC දන්නේ නැහනේ. එහෙනම් බෑ. නැත්තම් පුළුවන් මේ දැන් මේ උඩ කෑල්ලේ පල්ලෙහා කෑල්ලේ එකතුව මේ උඩ ටිකේ පල්ලෙහා ටිකේ එකතුව සැපයුමට සමාන නිසා සැපයුමෙන් උඩ ටික අඩු කරලා දැම්මනම් පල්ලෙහා ටික ගන්නත් පුළුවන්. එතකොට IE ආසන්න ලෙස සමානයි IC දාන්නත් පුළුවන් නේ. ඇයි මේක එහෙම කියලා තියෙනවනේ. ගාන හදමු අපි. හදලා බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා මාකින් එක පැත්තේ. එහෙනම් ඊළඟ කොටස 4 VRC ධන V out සමානයි VCC. V out සමානයි VCC ඍණ VRC. VCC දැන් 15යි 12යිද පුතේ? මේ මම 15 දාලා තියෙන 12ද 15ද මේක? 12 නේ. ඒක මම වෙනස් කරලා නැහැ කලින් ගානේ යගේ තියෙන්නේ. 12යිනේ නේ. 12 ඍණ VRC කියන්නේ ICRC නේ. එතකොට 12 ඍණ IC වෙනුවට අපි IE ගමු. IE කීයක් ආවයි මේක සුළු කරාම? 6.6 මිලි ඇම්පියර්ද? 10 ඍණ 3නේ. එහෙනම් 6.6යි. ගුණ කිරීම 10 ඍණ 3. RC 1 කිලෝ. 1 ගුණ කිරීම 10 ධන 3. කැපුවා 12 ඍණ 6.6. දැන් කවුරුර ගියා මාර වැඩේ තේරුන්නේ නැහැ මේ IC අපි දන්නේ නැතුව සර් කොහොමද ගත්තේ කියලා. මේකට මේ අගය ගත්තේ හේතුවක් මත. මොකද්ද හේතුව? IC ආසන්න ලෙස සමානයි IE බැවින්.
ඒ නිල් පෑනෙන් කරපු වැඩ ටික කරේ ඒකයි. ලකුණු දීලාද කියලා බලමු. දීලානේ. පේනවයි. ඒ ඇයි මුලදී කිව්වනේ ඒගොල්ලෝ IB නොගෙනියක තරම් ගොඩයි කියලා සලකලා ගණන් හදන්න කියලා අපිට. ඒ හින්දා අපි ගොඩ ගියා. හරි. මේ IC වෙනුවට මේක දාන්නේ IE දාලා IC වෙනුවට IE දාලා තියෙන්නේ මේ. ඇයි? ඒ දෙක අසල්ලේ සමාන නිසා. ඇයි කලින් ගානේ දැන් මෙතන තිබුණනේ 2022 ගානේ. ඒකෙදී ඒගොල්ලෝ ලකුණු දුන්නේ නැත්තේ එහෙම ගත්තට. ඒකෙදී කියලා නැහනේ නොගෙනිය හැකි තරම් කියලා. එතකොට කියලා නැති වෙලාවට පඬිත වැඩ කරන්න යන්න එපා. තමුන්ට ලකුණු කැපෙනවා. මං ඉගෙනුවට. ඒ උගන්නන්නේ ඇත්තින්ද කිව්වේ කියලා දුන්නේ. ඒක හරි. ඒක හරි කියලා ඒක හැමතැනම දාන්න එපා. එහෙම නැතුව හරියන තැනුත් තියෙනවා ඒකයි. ආසන් ලෙස් සමානයි කියනකට වඩා හරියටම හොයන්න පුළුවන් නම් හොඳයිනේ. ඉතින් හරියටම හොයන්න පුළුවන් ගණන් දුන්නාම උඹලා ආසන් ලෙස් සමානයි කියලා දැම්මාම ලකුණු හම්බෙන්නේ නැහැ. දැන් ඊළඟ කොටසට යන්නේ. මේ 12න් 6.6ක් ගියාම කී 5.4යිනේ. උත්තරේ දාලා නැහැ ඔයගොල්ලෝ දාගන්න. ආන්නේ මම දාන්න. 5.4යි. ඊළඟ ගාන VCE සොයන්න. VCE පුළුවන්. නිකන් බලපු ගාම පේනවා. VCE හොයන්න. ක්‍රම දෙකක් තියෙනවා. VCE හොයන්න. බෝඩ් එක බලා ගන්න. එකක් තමයි ළමයි මෙන්න මේ රවුම් කරන එක. එකක් මේක. මේ රවුම් කරපු වගේයි මේ රවුම් කරන අගයයි මේ රවුම් කරන අගයයි ගත්තොත් ඔන්න සම්බන්ධය. ඒකෙන් පුළුවන්. හරි? V out සමානයි VCE ධන VRE. VCE සමානයි V out ඍණ VRE. V out කියේ 5.4යි. VRE කියේ 3.3යි. උත්තරේ කීයද කොට? දෙක ඇෂම එකයි. ඒක ලේසි. නැත්තම් තව ක්‍රමයක් තියෙනවා මේකට. මොකද්ද? මේකයි මේක අයින් කරමු දැන්. මේක අයින් කරමු ඒක නැතුව. මේකයි මේකයි මේකයි. මේ තුනේ එකතුව සැපීමට සමානයි කියලා නම් හදන්නත් පුළුවන්. ඒ දෙවෙනි ක්‍රමේ. හරි? VRC ධන VCE ධන VRE සමානයි VCC. VCE සමානයි VCC ගෙන් අඩු කරනවා මේ දෙක. VRC ධන VRE. VCC සමානයි 12න් අඩු කරනවා. VRC කියන්නේ ICRC, VRE කියන්නේ IERE. ආසන්න ලෙස් සමාන නිසා ගන්න පුළුවන් මේ උත්තරේ 12 IC දැන් 6.6 ගන්න වෙන්නේ. 6.6 ගුණ කිරීම 10 ඍණ 3. RC කියේ 1 ගුණ කිරීම 10 ධන 3. ධන IE 6.6 ගුණ කිරීම 10 ඍණ 3. RE 500යි යෝ. දැන් නම් ඉතින් මේක සුළු කරන්න නම් බෑ වගේ. ඔයගොල්ලෝ එහෙම ඉත සුළු කරගන්න. ওই ක්‍රම දෙකටම උත්තරේ ගන්න පුළුවන්. බලමු මාගින් එකේ කොහොමද තියෙන්නේ කියලා. අර තුනම ලියලා තමයි අරන් තියෙන්නේ නේ. අර බේ VCC සමානයි මේ තුනේ එකතුවෙන් තමයි ගිහිල්ලා තියෙන්නේ. ටිකක් දිග වැඩි ක්‍රමේ. ඒකෙත් අහනවනේ ට්‍රාන්සිස්ටරේ ක්‍රියාකාරී කලාපය ලියන්න කියලා නේද? ඒකෙත් අහනවා. ඉතින් ඒකනත් මේ ලකුණු දෙන්න මේ ඕල් වැඩක් නැහැ අපිට ක්‍රියාකාරී කලාපේ VCE ගෙන් කියන්න පුළුවන්. හරි? ඒ වෙනවා කරේ මුද්‍රණ දෝෂයක් වෙන්නේ නැති. ට්‍රාන්සිස්ටරේ ධාරාලාභය කියන්නේ මම කියන්නේ මේ ඕල් දෙන්න හේතුව මේ උත්තරේ අවුලක් නැහැ. සක්‍රිය කලාපය කියලා කියන්න පුළුවන්. 2.190. හරිද? ඒ නිසා ඒ ගැන හිතන්න එපා ඊළඟ එකට එන්න. ට්‍රාන්සිස්ටරේ ධාරාලාභයේ බීටා 200ක් නම් IB හොයන්න. දැන් මම එක සැරේකුත් ගානක 2022 ගානේ IE ඇසුරින් IB හෙව්වනේ. දැන් මේ IE එකනේ කියන්නේ. ට්‍රාන්සිස්ටරේ ධාරාලාභයේ 200ක් නම් IB සොයන්න. IB සමානයි අහන් ඉන්න. නෑ වැරදුනා. අවශ්‍යයි අහන් ඉන්න. අනිත් වුණේ කරගන්න. IB සමානයි
IC බෙදීම බීටා. අපි දන්නේ එක. නමුත් IC ආසන්ලේ සමානය IE නිසා IC වෙනුවට IB ගේ E ආදේශ කරලා ගත්ත උත්තරයට ලකුණු දීලා තියෙනවා. ඒව ඔයගොල්ලොත් එක්කම සාකච්ඡා කරන්න ඕනේ නැහැ නේද? නේද? තේරුමක් නැහැ එකම දේ. මට තියෙන ප්‍රශ්නේ ඒක නෙවෙයි. මෙන්න මේ පැත්තේ ලකුණු දීපු විදිය බලන්න. IB සමානයි IE බෙදීම බීටා ධන 1. මෙන්න මේ සූත්‍රය ඔප්පු කරන්න පුළුවන් කාටේ. මේ දෙකම එකේ ඈ සුළු කිරීම වල විතරයි නේ වෙනස. මම මේක බෝඩ් එකේ ලියවන්න හේතුව කියන්නද? මේ අද මාතර පන්තියේ ළමයෙක් කියලා ලියලා හදපු එක. මේ දා තංගල්ලේ පන්තියේ ළමයෙක් කියලා ලියලා හදපු එක. හරිද? දැන් මට මේක ලියලා පෙන්නන්න ඕන උනේ මේ දේවල් ළමයි හිතන විදිය ගත්තාම එක විදියක් ඉදින්නේ පොඩි පොඩි ගැල සුළු කිරීම වල වෙනස්කම් තිබ්බට. හරිනේ ඒ දේවල් අර සම සමහර අය වගේ මෙලෝදියක් තේරෙන්නේ නැහැ හිතෙන්නේ නැහැ ඔය අතපූතිය වගේ ඉන්නවා. කොහොම හරි ඔන්න ඔය සූත්‍රෙත් වැදගත් සූත්‍රයක්. ඒ කියන්නේ අපිට ඉදිරියට භාවිතා කළ හැකි සූත්‍රයක්. මේක 23 තමයි අපි දකින්නේ නේ. මේව ලියා ගන්න. මොකද මේක 25 ගානක් එන්න බැරි කමක් නැහැ මේ සූත්‍රේ. ඒ කියන්නේ E සමානයි IC ධන IB කියන සූත්‍රය සරල සර්ච් ඔෆ් දාරා නියම වගේ එකක් නෙමෙයි. මේ සරල සූත්‍රය මාර විදිහට අපි භාවිතා කරන්නේ එක එක විදිය වලට. ඔය දැන් තව විදියක් ඔය. ඒක මං කියන්නේ ඕගොල්ලන්ට. ලියා ගන්න කියලා. ලියලා ওই සූත්‍රයෙන් ගානක් හදන්න. මගේ බෝඩ් එකේ දැන් කිසිම ඉලක්කමක් නැහැ. ඉතින් ඔබ හදාගන්න ඔබ ගාන උත්තර ඇතිනේ. ওই සූත්‍රයෙන් ගාන හදා. ඉහත පරිපතය භාවිතා කර විභව අන්තරයකට නිවැරදිව පරිවර්තනය කළ හැකි උපරිම උෂ්ණත්වයට අනුරූප ප්‍රතිරෝධය ගණනය කරන්න. මොකක්ද ඒ කියන්නේ? VBE 0.8යිලු. හරි ලියමු ඒක. VBE 0.8යිලු. එතකොට VBE 0.7 නෙවෙයි 0.8යි කියලා ගානේ දීලා තියෙනවා. VCE 0.2 වෝල්ට්. VCE set. ඒක මේ හරියෙන් ලියමු. මෙතනම ලියමුනේ. VCE 0.2 වෝල්ට්ලු. හරිද? අපෙන් අහන්නේ බීහි පරිපතය භාවිතා කර විභවාන්තරයකට නිවැරදිව පරිවර්තනය කළ හැකි උපරිම උෂ්ණත්වයට අනුරූප ප්‍රතිරෝධය. මෙන්න මේ අගයන් වලට එන විදියට මෙතන R හොයන්න කියලා කියන්නේ. ප්‍රතිරෝධය සොයන්න. මේ ගාන කොහොමද හදන්නේ? VCE 0.2 දීලා තියෙනවා. VBE 0.8 දීලා තියෙනවා. ඒ දෙක දීලා මේකෙදි මේ වැනි අගයන් හදන්න පුළුවන් උපරිම RT ගේ අගය අහනවා. ප්‍රතිරෝධය අහන්නේ. ක්‍රමයක් එහෙම එනවයි ඔළුවට. කියන්න බලන්න මොකක් හරි පොටක්. ඉක්මනට වෙලාව යනවා. ඊයත බීහි පරිපතය භාවිතා කර විභවාන්තරයක නිවැරදිව පරිවර්තනය කළ හැකි උපරිම උෂ්ණත්වයට අනුව ප්‍රතිරෝධය ගන්න. R නේ හොයන්න තියෙන්නේ. RT කියන තැන අගයක් හොයන්න තියෙන්නේ. R ට අගයක්. මේ තර්මිස්ටරේට අගයක් හොයන්න තියෙන්නේ. හරිද? දැන් මේ 4 වෝල්ට් කතා මොකුත් නැහැ. මෙතන 0.8යිලු, මෙතන 0.2යිලු. ඒවට ගැලපෙන RT හොයන්න කියලා කියන්නේ. කොහොමේ ගාන හදන්නේ? හරි. උත්තරේ ගත්තා. ඕකේ මේ මන් දන්නවා මේ පන්තියේ ගොඩාක් අයට අපිට මේ බෝඩ් එක මකන්න වෙන හින්දා චුට්ටක් අහන් ඉන්න හොඳේ. මේ උඩම ලියලා තියෙන ප්‍රකාශනයේ තේරෙන්නේ නැති අත උස්සා. එතකොට අත පහත දාන් ඉන්නේ තේරෙන අයනේ. ඔබ හමුවට මා පැමිණෙන්න හදන. දැන් පැමිණෙනවා බම්බුව. ලියපු එකට විතරයි තේරිලා තියෙන්නේ. අනිත් උන් තේරුම අත උසගෙන තේරුන්නේ නැහැ කියලා. හරිද? මම ඒක තේරුම් ගන්න. මම දන්නවා ඔයගලන්ට එයා ලියනකොට මොකක්ද උනේ කියලා. මම ඒක ඇහුවේ ඔයගලන්ගේ. හරිද? ඒ ගැඹන පොඩ මාගින එකට ජීල්ලෙමු. රවුමා. ඒත් ඒකම තමයි තියෙන්නේ නේ. මෙයා ලියපු එකමයි තියෙන්නේ. එක ඇෂම් 5 ගුණ කිරීම 10 3 කියන්නේ 1500 නේ ඉතින්. 1500 ගුණ කිරීම IE ධන 0.2ෙම තමයි එයා ගිහිල්ලා තියෙන්නේ. ඒක තේරෙන්නේ නැති කාට ඔක තේරෙන්නේ නැහැනේ.
හරිද? ඊට පස්සේ එතනින් එහාට යන්න එක තේරුමක් නැහැ නේ ටික තේරෙන්නේ නැතුව. ඊළඟට මේ බලන්න සමීකරණ දෙකක් ගොඩනගාගෙන පට්ට මැච් එකක් ගහලා තමයි උත්තරය අරන් දෙන්නේ. හරිද? මෙයා මෙහෙම ගියා EVE හෙව්වා VB දැම්මා 3.3 කිලෝ මරගෙනක් තියෙනවා. වැඩ කෑල්ලක් දාලා. මේ තියෙන පහද? 5යි. අර අතනින් ආපු ප්‍රතිරෝධය. කියන වෝල්ටීයතාවයක්ද අරන් තියෙන්නේ. 5යි 4.3යි 7යි IV බෙදීමයි දැම්මා උත්තරේට ආවා. ඒක හොඳ උත්සාහයක් වැඩේ හොඳයි. මාකින් එකේ ගානම නෙමෙයිනේ නේ. ඌ ගාන වෙනම හදලා තියෙනවා. මේක හරිනේ. දැන් මේක ලියා ගන්නකෝ ඕගොල්ලෝ. ඊට පස්සේ මේක බෝඩ් එක ඕගොල්ලෝ දන්නවද දැන් මට මේ කැමරා එකත් එක්ක බෝඩ් තුන පාවිච්චි කරන්න බෑ. හරිනේ? අද තියෙන කැමරා එකත් එක්ක. අපිට මේක තමයි ගන්න වෙන්නේ. මේක මකලා මං මේක ඊට වඩා සරලව ලියලා පෙන්නන්න ඕගොල්ලන්ට තේරුම් නැති දේවල් ටික තේරුම් ගන්න. මේ ගාන හදන්න බලන් ක්‍රම දෙකක් තියෙනවා. මේකට අමතරව මේකත් එක 3යි. මං තුනම කියලා දෙන්න. ඔක ලියා ගන්න. ඒ තුනෙන් කුමන හෝ එකක් ඔබට තේරෙයි කියලා අපි විශ්වාස කරනවා. ඕගොල්ලෝ ඒක තේරුම් ගන්න. ඒ ඇති. මේක ලියා ගන්න. දැන් මෙතන මේගේ සුළු කිරීම සමහර වෙලාවට මෙයා හිතෙන් ලියපු නිසා තමයි ඔයගොල්ලන්ට ඒක තේරෙන්නේ නැති නැත්නම් මේ ලියලා තියෙන VCC සමානයි 1500යි IE ධන දශම 2. ඊට පස්සේ තමයි IE උක්ත කරාම $න දශම 2 1500ෙන් බෙදලා උත්තරයක් ගත්තේ. හරි? ඊට පස්සේ VE හොයලා තියෙනවා. ඉතින් අපි දන්නවා VE සමානයි RE බව. IE RE බව. ඒ බව නොලිය තමයි යා මේක ලියලා තියෙන්නේ. එතකොට තමයි ඔයගොල්ලෝ තේරෙන්නේ නැහැ කියන්නේ. හරිද? VE සමානයි IERE. එතකොට තමයි 3.9යි ගානක් ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ VB හොයලා. VB හොයන එකේ නම් ප්‍රකාශනය ලියලා තියෙනවා. ඒ හිම තමයි 4.3 ඇවිල්ලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ මෙතෙන්ට මේ ගානේදී විභව බෙදනය සලකලා තියෙනවා. මෙතන 5 කිලෝ. මෙතනින් ගලන ධාරාව I කියලා හිතලා තියෙනවා. මෙතනගේ 5 කිලෝ ඕම්. ඊට පස්සේ මේලොට මේව පේනව නේද? මේක 5 කිලෝ ඕම්. මෙතනින් ගලන ධාරාව තමයි I. හරි? එතකොට මෙතන වෝල්ටීයතාවයයි මෙතන වෝල්ටීයතාවය වෝල්ටීයතාව දෙකක් තියෙනවා. ඒ දෙක තමයි අර විදිහට දාලා තියෙන්නේ. මේක තමයි ඔය හොයාගත්ත VB. ඒක 4.7.3.5යි. මේක තමයි අර හොයාගන්න නැතුව 5යි I කියලා භාවිතා කරලා තියෙන්නේ. පස් වාරයක් I. හරි? 5 කිලෝ ඕම් තමයි මේ 5000 කියලා අවසානයේ මෙතන ලියලා තියෙන්නේ. ඊට පස්සේ තමයි මේ I තමයි මේ හොයලා තියෙන්නේ. හරි? ඔන්න. එතකොට 1 2 3 මේ තියෙන්නේ 4. හරි? ඊට පස්සේ මේ කරලා තියෙන්නේ මේ තියෙන්නේ ඔය උත්තරේනේ RT සෙවීම. RT සෙවීම තමයි මේ තියෙන්නේ. හරිනේ?
R සමානයි V බෙදීමයි තමයි මේ දාලා තියෙන්නේ. RT සමානයි RT සමානයි RT සමානයි. අවසානයේ උත්තරය අරන් තියෙන්නේ. ඔන්න මං හිතනවා දැන් අර මොකක් හරි ටිකක් තේරෙන්නේ නැතිනේ. අවුල් වෙච්ච එකෙකුට කාට හරි. එයාගේ හැම්මෙන් ඒ කියන්නේ අපි ඒකේ වැරදි නෑ කොතනකවත්. නමුත් අර අපේ ළමයෙකුට තේරුම් ගන්න බැරි නම් විතරක් ඔන්න මං තේරුම් ගන්නවා. දැන් ඒක පැහැදිලිද ඔයගලන්ට? මේ මොකද්ද කරේ? IE සෙවීම. හරි? IE සෙවීම. මේ VE සෙවීම. මේ VB සෙවීම. අර I සෙවීම. මේක RT සෙවීම. අතන RT සෙවීම කියලා ලියලා තියෙන දායලි වෙන්නේ නැහැ. මේ I සෙවීම. මේ හැමතැනම ඕම් නියමයේ තියෙන්නේ. හැමතැනම. මාගින් එකේ තියෙන්නේ මෙයාත් එක්ක මෙයාගේ ගාවට එනකම් මේගොල්ලොත් ඇවිල්ලා තියෙනෝනේ මෙහෙම ඇවිල්ලා IE සෙවීම කරලා තියෙනවා. ඊට පස්සේ VE සෙවීමත් කරලා තියෙනවා. ලකුණුත් හම්බෙලා IE සෙව්වට එකයි VE සෙව්වට එකයි. VBත් සොයලා තියෙනවා. ඉතින් VB සෙවීමේ ලකුණුත් මෙයාට හම්බෙලා තියෙනවා. එතනින් එහාට මාගින් එක අනුගමනය කරපු ක්‍රමෙත් මෙයාගේ ක්‍රමයටම තමයි ඉතින් කියලා මේ ප්‍රකාශනය සුළු කරගෙන තියෙනවා. දැන් අපි කියමු මාගින් එකයි මේකයි දෙකම එකයි කියලා. දැන් එන පොඩි වෙනස් ක්‍රමයකට යන්න. මෙතෙන්ට එනකන් එකයි. හොඳේ මේ අපි කවුරුත් මෙතෙන්ට එනකන් එන්න වෙන්නේ එකම විදියකට. මේ විදිය වෙනස් වෙන්නේ නැහැ. මෙන්න මේ 3.0 ගානේ උත්තරේට ආපු විදිය වෙනස්කම්. ඒ කියන්නේ තව ක්‍රම වලට ගන්න පුළුවන් කියලා මේ මං කියන්නේ. තව දෙකකට පුළුවන් ගන්න. හරි. එහෙනම් ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා මෙන්න මේක තේරුම් කරන්න. මෙන්න මේ 1.5 කතාව. එහෙනම් අපි මේ ගාන දැන් ලියාගෙන ඉවරයිනේ. දැන් මෙතනින් අපි එනවා ඒ වැඩේට. දැන් රන්දිස් එන්නකෝ එළිය එන්නකෝ. මේනේ අපේ බෝඩ් එකේ ලියන්නේ නේ ඕන දෙයක්. නෑ. අර ප්‍රකාශනය ඉතුරු කරා. ප්‍රකාශන ඉතරා. ඒක විතරක් මං අර නිල් පෑනෙන් කොටු කළා වගේ ඉතුරු කරේ ඕගොල්ලෝ විසින් තේරුම් නෑ මේ සම්බන්ධය කියන ප්‍රකාශනය. තාමත් එතනම ඕගොල්ලෝ ඉන්නේ. ඒගොල්ලන්ට ඒක තාම තේරුම් ගන්න බැරි වෙලා තින්නේ. ආයෙත් උස්සන්න බලන්න එහෙනම් ඒක තේරෙන්නේ නැති අය. මට බලගේ එකේ බලෙන් හරි බෝඩ් එකට ගන්න. ඔය දැන් ඉතුරු වෙලා තියෙන ප්‍රකාශනය තේරෙන්නේ නැති අය අත උස්සන්න. එහෙනම් ඔන්න ඔක තේරුම් ගන්න හදන ඉස්සෙල්ලම. ළමයි ඔයාලියා මේ තුනේ එකතුව සැපයීමට සමානයි කියලා දන්නෝනේ. අයන එක ලියමු දැන්. VRC ධන VCE ධන VRE. හරි. ඒ ලිව්වේ මේ තුනේ එකතුව සැපයීමට සමානයි කියලා. ඊළඟට ආදේශයනේ IE RE ICRE. ළමයි IC වෙනුවට IE ලියන්න පුළුවන් මේ ගානේ මේගොල්ලෝ කියන විදියට. හරිනේ? ආසන්න ලෙස සමාන නිසා. ඔන්න ළමයි තේරුම් නැත්නම් 1500 ආපු හැටි පැහැදිලිද දැන්? දැන් ලියා ගන්න. ඔය වරහන් ඇතුලේ එකපාරට 1500 කියලා දාන්නේ මාකින් එකේ දාලා තිබුණේ පියවර ගණනාවක් ඔළුවේ තියාගෙන. ඒ ඔළුවේ තිබුණු පියවර ගණනාව දැන් බෝඩ් එකේ තියෙනවා. Tamanට 1500 ගැටලුවක් වෙලා තිබ්බනම් ඔන්න විසඳලා තියෙනවා. ලියා ගන්න. මේම ලිව්වහම කවුරුවක් කියන්නේ නැහැ නේ ගැටලු තියෙයි කියලා. හරි. ඒ කියන්නේ එකපාරට මෙයා මේ ලියලා තියෙන මෙන්න මේක වගේ මට පේන්නේ. දැන් ඊට පස්සේ RT ට අගයක් හොයන අර කී ක්‍රමයට වඩා තව ක්‍රම දෙකක් තියෙයි කිව්වනේ. දැන් මේක හොයාගත්තා. ඒක හොයාගත්තට පස්සේ මේක හොයාගන්න එක වැඩක් නෙමෙයිනේ. ඒක බෝඩ් එකේ ආයෙ ලියන්න ඕනේ අර ක්‍රමෙම තමයි. හරි? ඒක හොයාගත්තට පස්සේ මේක හොයාගන්න එකත් ඕනේ නැහනේ. අර ක්‍රමෙම තමයි. ඒ නිසා 4.6
7යි 3යි 5 මෙතන මම ලියන්න. ආයි හැදුවත් ඉතින් මම ඒක මම දැන් කරේ ඕගොල්ලන්ට මේක තේරුම් කරපු එක විතරයිනේ. අර කලින් ගානම තමයි මේ තියෙන්නේ. හරි? එතකොට දැන් RT ට අගයක් හොයන්න. අර ගිය ක්‍රම දෙකට අමතරව තව ක්‍රම තියෙනවා නම් කාටද පුළුවන්කම වෙන්න? දැන් මේ ඊළඟට මෙයා ලියයි බෝඩ් එකේ මම පැහැදිලි කරලා කියන්නම්. දැන් මෙතනින් එනෝනේ I. මෙතනින් එන I හොයාගත්තොත් මේ RT ට V සමානයි IR දාලා උත්තරේ ගන්න පුළුවන් නේද? උඹලට ඒක තේරෙනවද? මේ එන I දන්නවනම් මේ එන I දන්නවනම් පල්ලෙහාට එන V සමානයි IR වලින් RT හොයන්න පුළුවන්. හරිද? එහෙනම් අපි I හොයන්න ඕන කියන දැනට එන්න ඕනේ. මේක ක්‍රමයක් කියන්නේ. I හොයන්න ඕන දැනට එන්න ඕනේ. එතෙන් එන ලේසිම ක්‍රමය තමයි 12න් මේක අඩු කරාම මෙතන විභවය ලැබෙනවා. 12න් මේක අඩු කරාම මෙතන විභවය ලැබෙනවා. මෙතන විභවයට V සමානයි IR දැම්මම මෙතනින් ගන්න ධාරාව එන්නේ නැද්ද? ඒ ධාරාවනේ පල්ලෙහාට. එතෙන්ට V සමානයි IR දැම්මම උත්තරේ එනව නේද? රන්සර් ලියන්නේ කැවිලි බෝඩ් එකේ. ලියන උඩින්ම 5 කිලෝම් හරහා වෝල්ටීයතාව සෙවීම කියලා ලියන්න. 5 කිලෝම් හරහා වෝල්ටීයතාව සෙවීම. 5 කිලෝම් හරහා වෝල්ටීයතාව සෙවීම. දශම ගානක වෙනසක් ඇති වෙයි. එදා තංගල්ලේ පන්තියේ ළමෙක් සුළු කරපු එකක් ඔය තියෙන්නේ. සුළු කිරීම වල දශම කීපයක වෙනසක් තියෙන පුළුවන් මේ දෙන්නගේ. ක්‍රමේ වෙනසක් නැහැ. ඕන තව ක්‍රමයක්. ඒක හරියට වඩා ලේසි නේද? ඔන්න දැන් දෙකයි. එකක් මෙයා අවිල්ල හදලා කියපු ක්‍රමය. ඊළඟ එක අපේ ක්‍රමය. එහෙනම් මම තුන්වෙනි ක්‍රමය මම හදන්නම්. ඕගලන්ට මතකද දවසක් ඉගෙනුවා VR එක බෙදීම R එක සමානයි. නෑ VR එක බෙදීම VB කියලා ඇත්තේ නේ. R එක අර පැත්තේනේ R එක ඇත්තේ. මේ සූත්‍රය මතකේ. විභව බෙදනය සැලකූ විට කියලා මම ලියෙව්වා. මේකෙන් වැඩක් ගත්තෙම නෑ. අද ගමු. හරි? අද වැඩක් ගමු. එදා R එක කිව්වේ මෙයයිට. මෙයට. හරි? VR එක කිව්වේ මෙයයිට. VB තියෙනවා R2 කිව්වේ මෙයාට. දැන් මෙතන එතකොට දැන් මේක ලියලා ඉවරද? මේක 4.7යි 3යි 3 තමයි තංගල්ලේ පන්තියේ දාගෙන තියෙන්නේ. ඒ දෙකෙන් හරි මොකද්ද කියලා ගෙදරදී කැලලෙන් පොඩක් ගහලා බලන්න. හොඳේ 4.3යි 7යි 3යි 5ද 7යි 3යි 3ද හරි කියලා පොඩ්ඩක් බලන්න. හොඳේ. එහෙනම් මගුවා. එපා කියන ඇතුස් කවුරුවත් නැහැ. මෙන්න මේක මගුවා මැති මට අනිත් අර උඩ තියෙන එක මට ඕන. ඇයි උඩ තියෙන එක මට ඕන වෙන්නේ? මේ දෙක අඩු කරාම එන උත්තරේ කීයද කියන්න මට. මේ දෙක අඩු කරාම එන උත්තරේ කීයද කියන්න. ටග්ගාල කැලේ කාලේ කියන්න. 7.26යි 5යි. හරිනේ? එහෙනම් දැන් මම VR එක වෙනුවට V5 කිලෝ ඕම් ලියනවා. VBම ලියනවා. R එක වෙනුවට මම 5 කිලෝ ඕම් ලියනවා. කිලෝ ඕම් වලින් ආදේශ කරමු. මෙතන කිලෝ ඕම් වලින් මේනේ. RTම තමයි RT ඒක තමයි හොයන්න හදන්නේ. දැන් මේ 5 කිලෝ මේකේ අගේ 7.26යි 5යි. VB 4.7යි 3යි 5යි. මේක 5යි RT. RT සමානයි 5 ගුණ කිරීම 4.7යි 3යි 5 බෙදීම 7.26යි 5යි. එතන උත්තරේ බලන්න කීයද ඉන්නේ කියලා. ප්‍රශ්න 2යි 5යි 7 එනවා. මම හතම දාන්නම් මේක පොඩ්ඩක් වෙනස් වෙයි. ඉතින් ඒක අපි බලමු. අන්න ක්‍රම තුනකට උත්තරේ ගත්තා. එකක් සඳරු හදපු ක්‍රමේ, දෙක අපේ ටීම් එකේ ළමෙක් දාලා හදවපු ක්‍රමේ, තුන මම ඉවරයක් කළා දැම්මා. හරි? වඩා ලේසි මොකක්ද?
මේකනේ. ඒක මාකින් එකට ඇවිල්ලා නැහැ හැබැයි. ඔය ඔක්කොම එකයි හරියට බැලුවොත් හොඳේ. හරියට විග්‍රහ කරලා බැලුවොත්. ඊට පස්සේ ෆෙඩ් ට්‍රාන්සිස්ටරේටනේ ඊට පස්සේ ඇවිල්ලා තියෙන. ඒ නිසා අපිට එතනින් එහාට කතා කරන්න බෑ. ඒ ගණන් දෙකෙන් නතර වෙන්න වෙනවා. ඔන්න ඔතනින් ඉවරයි ට්‍රාන්සිස්ටර් වර්ධක. විභාග ප්‍රශ්නත් සමගි. ගණන් හදන්න පුළුවන් හැම ක්‍රමයකටම වගේ හැදුවා. තව තියෙනවද කියන දන්නේ නැහැ මේ මතක් වෙච්ච හැදුවා.